සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ වෙද්දි ලෝකයේ හැමෝම බලාගෙන ඉන්නේ මැද පෙරදිග අර්බුදය ගැන. ඒ නිසාම මට ඒ ගැන ඔයාලත් එක්ක පොඩි විස්තරයක් බෙදා ගන්න හිතුණා. ඇත්තටම මෙතන හොඳ ඊශ්‍රායලයේද ඉරානයේද? යුරෝපයේ ප්‍රමුඛ ලෝකයේ බලවත්ම රට එදා ඉඳලා ස්වභාවික සම්පත් හොයා යනවා. එහෙම ගිහින් අප්‍රිකානු මහද්වීපයම විනාශ කරනවා. ඒ රත්තරන් වගේ ස්වභාවික සම්පත් වලට. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වගේම තමයි මැද පෙරදිගටත් උනේ. මෙයාලා ඒකට ඊශ්‍රායලයේ ඉඳලා යුරෝපයට සංක්‍රමණය වුණ යුදෙව්වෝ නැවතත් 1948 කලින් ඊශ්‍රායලයේ විදිහට තිබුණු පලස්තීනයේ බලයෙන් ගෙනත් පදිංචි කරනවා. ඒ එයාලගේ අනාගත වැඩවලට. මම ඒ ගැනත් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔය අතරේදී 1979 රුසියාව ඉන්දියන් සාගරයට ප්‍රවේශයක් ගන්න ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරනවා. සීතල යුද්ධයේ හොඳම වාසිය ගන්න ලෝකයේ බලවත්ම රට රුසියාවට විරුද්ධව ඇෆ්ගනිස්තානයේ මුජහිදීන් කියලා කණ්ඩායමක් හදලා මෙයාලට ආයුධ පුහුණුව වගේම මුදල් සපයනවා. එතකොට ඔසාමා බින් ලාඩන් මේ මුජහිදීන් කණ්ඩායමේ ඉඳලා තියෙනවා. පසු කාලිනව මේ ත්‍රස්ත කණ්ඩායම් මැද පෙරදිගට සංක්‍රමණය වෙනවා. ඒ වගේම මේ ලෝකයේ බලවත් රටේ බුද්ධ්‍යංශ හදපු මේ ත්‍රස්තයෝ එක එක නම් වලින් පසු කාලිනව කණ්ඩායම් හදා ගන්නවා. ඒ අයට තේරෙනවා මේ ලෝකයේ බලවත්ම රටේ ඇත්ත අරමුණ මොකක්ද කියලා. ඒ නිසා අල් කයිඩා විදියට ඔසාමා බින් ලාඩන් නිර්මාණය කරපු කණ්ඩායම ලෝකයේ බලවත්ම රටට පාරාවලල්ලක් වෙලා ඒ රටටම 2001 දී විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. මම ඒ ගැනත් වෙනම වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ. මේ ලෝකයේ බලවත්ම රටේ බුද්ධ්‍යංශ ආයේ අල් කයිඩා සංවිධානයෙන් කෑල්ලක් කඩලා IS සංවිධානය නිර්මාණය කරනවා. දැන් වෙද්දී IS සංවිධානය අප්‍රිකාවට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ ඇයි? යුක්‍රේනය ආක්‍රමණය නිසා යුරෝපය රුසියාවෙන් ගෑස් ගන්න එක නැවැත්තුවා. ඒ වෙනුවට යුරෝපය අප්‍රිකාව දෙසින් ගෑස් ගන්න බැලුවත් වැඩවසන් සමයේ යුරෝපයේ අතකොළු දැන් අප්‍රිකාවේ නැහැ. යුරෝපයට දැන් කුණු කොල්ලයට ගෑස් අප්‍රිකාවෙන් ගන්න බෑ. අප්‍රිකාවේ ගොඩක් රටවල් වල පාලනය රුසියාවට පක්ෂපාතී නිසා අර බලවත් රටටයි යුරෝපයටයි ISලා අප්‍රිකාවට යවන්න සිද්ධ වෙනවා. ඊශ්‍රායලයේ හමාස්ලට ගහද්දී ඇයි අල් කයිඩා ISලා ඒ අයට සහාය දක්වන්නේ නැත්තේ? මේ කණ්ඩායම් දේශපාලන මත දෙකක නිසා. ලෝකයේ බලවත්ම රට මැද පෙරදිග රටවල් එයාගේ පැත්තට හරවගත්. හැබැයි බැරි ඒවා විනාශ කරා ඉතුරුනේ ඉරානය විතරයි. ඉරානයේත් ආධ්‍යාත්මික නායකයා ඇති වෙන්න කලින් 1978 දී මේ බලවත් රට ඉරානයේ ෂා පාලනය හරහා රට පාලනය කරන්නයි හැදුවේ. ඒත් ඉරාන ජනතාව ඒකට විරුද්ධව ඉරාන විප්ලවය ඇති වෙනවා. ලෝකයේ බලවත්ම රටේ එම්බසිය මේ ජනතාව වටලනවා. එතනදී ඒ බුද්ධ්‍යංශයේ 6ක් රට ඇතුලේ හිර වෙනවා. ඒ අයව බේරගන්න මේ බලවත් රටේ බුද්ධ්‍යංශයෙන් ඇවිත් කරන මිෂන් එක ආගෝ කියලා ෆිල්ම් එකකිනුත් එළියට ආව ඔයාලා දන්නවා. ඒ ඇති වුණු විප්ලවය නිසා ඉරානය බලවත් රටේ අතකොළුවක් නොවි අදටත් ඉන්නවා. අපේ බහුතරයක් අය මුස්ලිම් අන්තවාදයේ ත්‍රස්තවාදයේ නිසා ඉරානයට එක්ක තරහයි. හැබැයි අපේ රටේ බෝම්බ තිබ්බේ IS සංවිධානයේ කාගේ නිර්මාණයක්? ඒ අයව හැදුවේ, ඒ අයව නිර්මාණය කරේ කවුද? ඉරානයේ සහාය ලබන හමාස්, හිස්බුල්ලා, හූති ත්‍රස්ත සංවිධාන මේ ලෝකයේ බලවත් රටටයි අර පුංචි රටටයි විතරයි ගහන්නේ. එයාලට තියෙන්නේ එයාලගේ සහෝදර මුස්ලිම් ජනතාව එළවපු තරහ. ආගම් විකෘති කරලා මිනිසුන්ගේ ඔළුව විනාශ කරන්නේ කවුද? ඔයාලට තේරෙනවා ඇති මේ හැමදේම පිටිපස්සින්නේ කවුද කියලා. එහෙනම් මම අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.